මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතන විශේෂයෙන්ම කෝඩින් පටන් ගන්න කෙනෙකුට ගොඩක් වැදගත් වෙයි. සහ අනිත් අයට වැදගත් වෙයි. මොකද මේ කෝස් එක හම්බෙන්නේ මේක ෆ්‍රී කෝස් එකක්. මේක හම්බෙන්නේ ස්ටැන්ෆර්ඩ් යුනිවර්සිටි එකෙන්. සති 6ක කෝස් එකක්. සතියකට එක දවසක් පැයක් තමයි මේක තියෙන්නේ ඔන්ලයින්. ඉතින් මේකට අවශ්‍ය කරන එකම සුදුසුකම තමයි ඔයාට කම්පියුටර් එකකට ඇක්සස් තියෙන්න ඕනේ, ඉන්ටර්නෙට් තියෙන්න ඕනේ. ඔයා අවුරුදු 16ට වඩා වැඩි වෙන්න ඕනේ. එච්චරයි ඕන කරන්නේ ඕනම කෙනෙකුට මේ කෝස් එක ගන්න පුළුවන්. ඉතින් සතය අවසන් වෙලා ඕගොල්ලන්ට මේකෙන් සර්ටිෆිකේට් එකකුත් හම්බෙනවා. ඉතින් ඔයා කෝඩින් වලට අලුත් කෙනෙක් නම් හෝ පරණ කෙනෙක් නම් ස්ටිල් ඔයාට ගන්න පුළුවන් මේ එක්ස්පීරියන්ස් එක ගන්න. සහ ඔයාට ඒක රෙසියුම් එකටත් හොඳ ඇඩිෂන් එකක් වෙයි. ඉතින් මම මේ ලින්ක් එක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්න. ඉස්සල්ලාම මේකේ ඔයගොල්ලන්ගේ මුලින්ම අහයි sign in වෙන්න. එතකොට එක්ක Google වලින් එහෙම නැත්නම් sign up වෙන්න ගියයි. දෙකේ එකකින් ඔයගොල්ලෝ sign up වෙලා මෙතනින් එක්ක ඔයාට apply කරන්න පුළුවන් ඉගෙන ගන්න. මෙතනින් apply කරන්න පුළුවන්. ඔයාට උගන්වන්න කැමති නම් එතනින් පටන් ගන්න පුළුවන්. apply to teach කියන එකෙන්. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ ඇප්ලිකේෂන් එක සම්පූර්ණයෙන්ම සබ්මිට් වෙන්නේ මෙන්න මේ තියෙන ටික ඔයාලා රිවිව් කළොත්. ඉතින් පළවෙනි එකේ තියෙන්නේ ඔයාලට ඒගොල්ලෝ කියනවා මොනවද ඔයගලන්ට ගන්න පුළුවන් මේ කෝස් එක අවසානයේදී කියලා. ඉතින් මේක නෙක්ස්ට් කර කර යන්න තියෙන්නේ. මොනවද කරන්නේ මේ එහෙම කියලා ඒගොල්ලෝ සේරම විස්තර කරලා කියනවා මේකෙදි. සතියට එකපාරක් හම්බෙනවලු. ස්මෝල් ගෲප්ස් හැටියට තමයිලු හම්බෙන්නේ. කියලා කියනවා. ඊට පස්සේ බලමු මොනවද තව දෙන්නේ කියලා ෆයිනල් ප්‍රොජෙක්ට් එකක් කරන්න දෙනවලු. ඒකත් ඇත්තටම ගොඩක්ම හොඳයි. ගොඩක්ම හොඳ දෙයක්. මොකද අපි නිකන් ඉගෙන ගත්තට වඩා නැහැ. අනිවාර්යෙන්ම ඒකේ අවුට්පුට් එකක් හැටියට කරපු ප්‍රොජෙක්ට් එකක් තියෙන එක තමයි වටින්නේ. ඔව් මේක ඇත්තටම ලස්සන එක්ස්පීරියන්ස් එකක් වෙයි. මොකද මේ ලෝකෙ වටෙන්ම ළමයි එකතු වෙනවලු. ලෝකෙ වටෙන්ම ළමයි එකතු වෙලා ලෝකේ තියෙන හොඳම කැම්පස් එකේ ඉගෙන ගන්න හම්බෙන්නේ. ඉතින් ඒක ලස්සන එක්ස්පීරියන්ස් එකක් වෙයි අනිවාර්යෙන්ම. ඊට පස්සේ මේක නිව් concept එකක් කියලා ඒගොල්ලෝ කියනවා. ඇත්තටම ඒක ඇත්ත. මොකද free online learning platforms ගොඩක් තියෙන පුළුවන්. හැබැයි මේක highly reputed campus එකක්. ඉතින් මේ වගේ එකකින් ඒක දෙනවා කියන්නේත් ලොකු දෙයක්. මේ past experienceලා කියපු දේවල් ගැන ඒගොල්ලෝ මේකෙදි කියන්නේ. මේ පළවෙනි කමෙන්ට් එක හැටියට ඒ කියන්නේ යා ඇත්තටම මේ වැඩ කරන ගමන් ඉන්න කෙනෙක්. මමත් ඇත්තටම හිතන් ඉන්නවා මේකට දාන්න. මොකද මට නිකන් එක්ස්පීරියන්ස් එක ගන්න ඕන. අනිත් එක දැන් අර එහෙම කෝස් එකක් හැටියට කරද්දි මම අනිවාර්යෙන් ඒකට ජොයින් වෙන්න ඕනේ. මම ඔන්ලයින් එකක් කරනවා නම් තනියෙන් කරනවා නම් YouTube එකෙන් බලලා කරනවා නම් මට ඕන වෙලාවට මට කරන්න පුළුවන්. හැබැයි මේකෙදි අපිට ස්කෙජුල් එකක් තියෙනවා. එතකොට අපි අනිවාර්යෙන්ම සතියේ එක පැයක් මේකට ඩෙඩිකේට් කරන්න ඕනේ. මේ සති 6දී යන වැඩ තමයි මේගොල්ලෝ මෙතන කියලා තියෙන්නේ. ඊට පස්සේ මෙතෙන්දී ක්වොලිෆිකේෂන්ස් හැටියට ඒගොල්ලෝ කියනවා ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ, ඉන්ටර්නෙට් තියෙන්න ඕනේ, කෝඩින් වලට බිගින කෙනෙක් වෙන්න ඕනේ කියලා. ඉතින් මම නම් කියන්නේ ඔයා කෝඩින් වලට බිගින කෙනෙක් නොවුනත් ඔයාට එක්ස්පීරියන්ස් එක ගන්න ඕන නම් මේකට ඇප්ලයි කරන්න over 16 years old වෙන්න ඕනේ. තව ඔයාට අවශ්‍ය කරන ඉන්ෆර්මේෂන් මෙතනින් ඕනනම් බලලා ගන්න පුළුවන්. Will I get a course certificate? Yes. If you attend your sections and complete your work, you will get a certificate. ඊට පස්සේ මම මේක මාක් කම්ප්ලීට් කරනවා. ඊගාව tell us about yourself එන්නේ. ඊට පස්සේ මම මෙතන මගේ නම, gender එක, date of birth ඊට පස්සේ මම මේ වෙද්දී why are you interested in taking this class මේ Tamanට කැමති වට ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රොනවුන්ස් කරන එක එහෙම වුණත් මොකද මෙහි අයට ඉතින් අමාරුයි අපි නම් කියන්නත්. දැන් මගේ නම හිම ටිකක් අමාරුයි ගොඩක් මේ සමහරක් වෙලාවට ඔය ඉස්සර ග්‍රැජුවේට් ස්කූල් එකේ ඉන්නකොට උගන්වද්දි එහෙම ළමයි අපිට ඒක මිස් ටී කියලා කියන්නේ. ටී අකුරින් පටන් ගන්න. however මෙතන වාට රෙකෝඩ් කරන්න පුළුවන් වගේ නම. describe your previous coding experience ඔයාට මෙතන ඔයා කලින් experience එකක් තියෙනවා නම් ඒක ගැන දාන්න පුළුවන්. ඊට පස්සේ වාගෙන විස්තරයක් දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතන සබ්මිට් කරන්න ඕන. ඊට පස්සේ ඊගාව මේ හැම එකකටම ගිහිල්ලා ඔයා ඒක මේ ඉවර කරන්න ඕනේ. ඉවර කරලා මේක සම්පූර්ණයෙන් මේ වුණාට පස්සේ තමයි ඔයාට මේක ඇප්ලිකේෂන් එක සම්පූර්ණයෙන්ම කම්ප්ලීටඩ් වෙන්නේ. ඉතින් මතක තියාගන්න මේකේ ඩෙඩ්ලයින් එක අප්‍රේල් 8ට කලින් ඔයා කැමති නම් ස්ටැන්ෆෝඩ් යුනිවර්සිටි එකෙන්
කෝඩින් ඉගෙනගෙන ෆ්‍රී සර්ටිෆිකේට් එකක් ගන්න අප්‍රේලට කලින් මේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න. මම හිතනවා මේක ඔයගොල්ලන්ට ලස්සන එක්ස්පීරියන්ස් එකක් වෙයි කියලා. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් පුළුවන් වෙලාවකට එන්නම්. එහෙනම් good luck හැමෝටම.